අපි දැන් බලමු ආ ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එකේ වැඩ කරන පිළිවෙල. මුලින්ම ඇප් එක ඕපන් කරලා get started ක්ලික් කරලා ඊළඟට ඕපන් වෙන කොටසෙන් ඔබට අවශ්‍ය ලැන්ග්වේජ් එක චේන්ජ් කරගන්න. ෆස්ට් ස්ටෙප් එකේදී ඔයාගේ ෆෝන් නම්බර් එක සහ කැමති පාස්වර්ඩ් එකක් ඇතුළත් කරලා privacy and policy සහ term and condition ටික දෙක ඇදීමෙන් පසු get started බටන් එක ක්ලික් කරන්න. ඔබ අලුතෙන්ම ලොග් වෙන කෙනෙක් නම් ඉහත විස්තර ඇතුළත් කරාට පස්සේ ඔබේ දුරකථන අංකයට ලැබෙන OTP එක හරහා ලොග් වෙන්න පුළුවන්. ඒ වගේම ෆෑන් බජට් ඇප් එක භාවිතා කරන ඔබට Google login, Facebook login වගේම Apple login වලට access ලබා ගන්න පුළුවන්. ඊට අමතරව password එක අමතක නම් forgot password කොටසින් password එක update කරගන්න පුළුවන්. ඉන්පසුව go to post system බටන් එක ක්ලික් කරලා open වෙන කොටසෙන් අපේ payment packages බලා ගන්න පුළුවන්. ෆෑන් බජට් ඇප් එකේ silver, gold, platinum විදිහට payment packages 3ක් ඇතුළත් වෙලා තියෙනවා. silver payment package එකේ monthly payment එක රුපියල් 1499යි. yearly payment එක රුපියල් 15999යි. gold payment package එක ගැන කතා කළොත් gold සහ silver payment packages අතර ප්‍රධානතම වෙනස්කම් තමයි gold payment package එකට offline version එකක් ලැබීම. ඒ කියන්නේ ඔයාලට අන්තර්ජාලය නැතිව වුණත් app එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ business එකේ විශේෂ දැනුම් දී ඔයාගේ customers ලට SMS හරහා එකවර යවන්න වගේම business එකේ branches වල stock වෙනම manage කිරීමද කරන්න පුළුවන්. ඉතින් මේ gold payment package එකේ monthly payment එක රුපියල් 1999යි. yearly payment එක රුපියල් 20999යි. platinum payment package එකේදී මේ සියල්ලටම අමතරව ඒ කියන්නේ mobile app එකේ details වලට අමතරව web app එකකුත් ලැබෙනවා. ඒ කියන්නේ mobile එකෙන් වගේම web එකෙනුත් ඔයාගේ customer ට bill එකක් ලබා දෙන්න පුළුවන්. platinum payment package එකේ monthly payment එක රුපියල් 2999යි. yearly payment එක රුපියල් 31999යි. හැබැයි පළවෙනිම වතාවට app එකට log වෙන ඔබට කලින් සඳහන් කළ payment කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට පෙන්වන details list එකේ පහළ තිබෙන start free trial එකේදී ඔබට දවස් 5ක free trial period එකක් ලැබෙනවා. ඉතින් මේ දවස් 5 ඇතුළත ඔබට අවශ්‍ය පරිදි app එක භාවිතා කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ start free trial button එක click කරාම එන message එක proceed කරන්න. දැන් open වෙන create your shop යටතේ ඔබේ business එකේ details add කරලා register වෙන්න. මෙතනදී මුලින්ම shop name එක add කරන්න. registration number එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ ඕනගේ නම shop එකේ phone number එක, shop එකේ address එක add කරන්න. deal code එකත් අවශ්‍ය නැහැ. ඊට පස්සේ පහළ තියෙන create button එක click කරාම ඔයාගේ business එක නමින් account එකක් create වෙනවා. ඊට පස්සේ go to shop button එක click කරාම එන guide එක skip කරන්න. එතකොට මේ විදිහට ඔබට අදාළ first page එක open කරගන්න පුළුවන්. ඒ වගේම shop එකට අදාළ logos වගේ දේවල් settings වලින් apply කරලා save කරාම shop එකේ details update කරගන්න ඔබට පුළුවන්.